ඔයාට වාහනයක් නැතත් ඔයාට ලයිසන් එකක් තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේ වීඩියෝ එක බලන්න ඕනේ. ඔන්න රජයෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා ලයිසන් වලින් යම්කිසි කොටසක් ඉදිරියේදී නතර කරන්න කටයුතු කරනවා කියලා. ඉතින් මෙන්න මේ ලයිසන් ටික මොනවද මොන වර්ෂ වලට අදාළ ලයිසන්ද කියලා මම මේ වීඩියෝ එකේ A to Z පැහැදිලි කරනවා. ඒ හින්දා channel එක subscribe කරගෙනම දැන් අපි notification button එක call දාගෙන යමු වීඩියෝ එකට. ඉතින් මං අද ඔයාලට මේ ඉදිරිපත් කරන්න යන නිවුස් එක ඔයාලට බලා ගන්න පුළුවන් වුණා පසුගිය දවස් ටිකේ විද්‍යුත් මාධ්‍යයෙන් මෙන්ම මුද්‍රිත මාධ්‍යයත් විකාශය වුණා. ඊට අමතරව එක වෙබ්සයිට් වලත් විකාශය වුණා. ඉතින් මං අද ඔයාලට A to Z කියලා දෙනවා මොන ලයිසන්ද මේකෙන් අවලංගු වෙන්නේ සහ ඔයාට මේකෙන් මොන වගේ බලපෑමක්ද වෙන්නේ කියලා. ඒ හින්දා කිසිම තැනක මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ඉතින් අපි බලමු මොකද්ද මේ නිවුස් එක කියලා. ඉතින් මෙයාලා මෙන්න මේ විදිහට කියලා තියෙනවා. රජය විසින් වර්ෂ 2009ට පෙර නිකුත් කර තිබෙන අලුත් නොකළ රියදුරු බලපත්‍ර සියල්ල අවලංගු කිරීමට සලකා බලමින් සිටින බවට වාර්තා වේ. ඒ කියන්නේ ඔයා දන්නවා 2009ට කලින් නිකුත් කරපුවා. ඒ කියන්නේ 2009ට පෙර නිකුත් කරපුවා වගේ එක්ස්පයර් ඩේට් එකක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ කල් නිකුත් වීමේ දිනයක් තිබ්බේ නැහැ. ඉතින් ඔයාට මෙන්න මේ ලයිසන් ලයිෆ් ටයිම් ඔයාට භාවිතා කරන්න පුළුවන්කම තිබ්බා. නමුත් දැන් රජය සලකා බලමින් ඉන්නවලු මෙන්න මේ 2009ට පෙර නිකුත් කරපු අර කල් නිකුත් වෙන්නේ නැති එක්ස්පයර් ඩේට් එකක් නැති ලයිසන් ඉදිරියේදී නතර කරන්න. ඉතින් මතක තියාගන්න තවම නතර කරලා නැහැ. නමුත් නතර කරන්න මෙයාලා සලකා බලමින් කටයුතු කරමින් ඉන්න බව තමයි මේකේ වාර්තා වෙන්නේ. ඊට පස්සේ මෙහෙමත් එයාලා කියනවා. ඒ අනුව එයට අවශ්‍ය නිර්දේශ සහ ඉල්ලීම් පොලිස් දෙපාර්තමේන්තුව මගින් පොලිස්පතිවරයා වෙත ලබා දී ඇති බව සඳහන් කියලා. ඔයා දන්නවනේ දැන් තියෙන ලයිසන් එකේ එක්ස්පයර් ඩේට් එක අවුරුදු 5යි. අවුරුදු 5කින් පස්සේ එක්ස්පයර් කරගන්න ඒ කියන්නේ අලුත් කරගන්න ඕනේ. ඊට කලින් තිබ්බ අවුරුදු 8 ලයිසන් එකක්. අවුරුදු 8න් පස්සේ එක්ස්පයර් වෙන්නේ. නමුත් 2009ට පෙර නිකුත් කරපුවා වගේ එක්ස්පයර් ඩේට් එකක් නැහැ. හැමදාම භාවිතා කරන්න පුළුවන්. ඉතින් අන්න ඒක හින්දා තමයි මෙයාලා මේ අලුතෙන්ම මේක නතර කරන්න කටයුතු කරමින් යන්නේ. අර එක්ස්පයර් වෙන ලයිසන් එකක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කරන බව තමයි මෙයාලා වාර්තා කරන්නේ. ඊට පස්සේ මෙහෙම කියනවා. තවද මේ සම්බන්ධයෙන් පූර්ණ වගකීම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සතු වීම හේතුවෙන් ඒ පිළිබඳව මෙම දෙපාර්තමේන්තුවේ කඩිනම් තීරණයක් ගනු ගැනීමට නියමිතව තිබෙනවා කියලා. තවත් මෙයාලා කියනවා රියදුරු බරපත්‍ර කෝටියකට වැඩි සංඛ්‍යාවක් මෙරට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ඇති බව වාර්තා වෙනවා කියලා. ඊටත් අමතරව ඒ අතරින් ලක්ෂ 40කට වැඩි පිරිසක් ළඟ ඇත්තේ 2009 වසරට පෙර ලබාගත් රියදුරු බලපත්‍ර බවයි වාර්තා වෙන්නේ. ඒ කියන්නේ දැන්ට ලංකාවේ ලක්ෂ 40කට වැඩි පිරිසක් ඉන්නවා 2009ට පෙර ලබාගත්තු අර එක්ස්පයර් ඩේට් එකක් නැති ලයිසන් තියන අය. අන්න එයාලට තමයි මේකේ අවදානම තියෙන්නේ. මේක නතර කරොත් එයාලටත් වෙනවා නැවත අර විදිහට වෛද්‍යවා එව්වට පෙනේ ඉඳලා අලුත් ලයිසන් එකක් ලබා ගන්න. එමෙන්ම ඉන්ද ලක්ෂ 20කට අධික ප්‍රමාණයක් බර වහන රියදුරු බරපත්‍ර වන බැවින් ඒවා යලි අලුත් කිරීමද සිදු කිරීමද අනිවාර්ය නොවේ. එහෙමත් මෙයාලා මේක කියලා තියෙනවා. මේ නිසා 2009ට පෙර ලබාගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමෙන් නව ක්‍රමවේදයට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වෙනවා. ඒ කියන්නේ තාම මේ නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. මේ නීතිය ක්‍රියාත්මක වුණාට පස්සේ එයාලට සිදු වෙනවා මේ නව ක්‍රමවේදය යටතේ අර අවුරුදු 5 එක්ස්පයර් වෙන ලයිසන් ගන්න. ඉතින් මෙන්න මේක තමයි නිවුස් එක. මොන හරි වගේ අදහසක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හැමෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.